මේක වෙනස්ම විදිය පරිප්පුවක්. ඕගොල්ලෝ මේක කාලා තියෙනවද නැද්ද කියන්න මන් දන්නේ නැහැ. ඒ වුණාට මේ මං අද හදන විදිය බලන්නකෝ. බලලා හදන්නකෝ හොදේ. අද හැමදාම කන පරිප්පුව තමයි හදන්නේ. හැමදාම අපි හදලා කනවා කිරට මිරිසට වතුරට හිම හදලා බලනවා. නමුත් අද චුට්ටක් මම ඒක වෙනස් කරන්න කියලා හිතුවා. මේකත් හරිම රසයි. විවිධ දේවල් කටට හුරු කර ගන්න ඕනේනේ. ඉතින් ඒකින්ද මේක හරි විවිධ දෙයක්. අපි මේ අද පරිප්පුව වෙනස්ම විදියකට හදමු. ඉතින් පරිප්පු ටික මම ඉස්සෙල්ලාම දානවා තැම්බෙන්න. දවස් මම ෆෑන් එක ඔන් එකේ තිබ්බ හින්දා තමයි ලොකු සද්දයක් ආවේ. ඊට පස්සේ අපි දානවා වතුර. ඒක තැම්බෙන්න එපයි. ඔන්න තැම්බෙන්න වතුර දැම්මා. ඉතින් ඒක තැම්බෙන්න ඉඩ දෙන්නත් ඕනේ. ඒක තැම්බෙන්නවම තියලා අපි ඊට පස්සේ අපේ අනිත් ෆෑන් එකත් ලිපේ තිබ්බ. මෙන් පොඩි එකක් ලිපේ තිබ්බා. අපි බලමු දැන් ඒකෙන් මොකද්ද මට කරගන්න පුළුවන් කියලා. ඒකට මම දානවා තෙල් ටිකක්. තෙල් ටිකක් දාලා ඊට පස්සේ අපි දානවා ඒකට ඒක තෙල් ටික රත් වෙන්න ඕනේ. තෙල් ටික රත් වෙනකොට අපි දානවා ඒකට අබ අබ දානවා. ඒක එහෙම රත් වෙලා අබ ටික පුපුරනකොට ඉතින් අපි දානවා ඒකට ඊට පස්සේ මේ රතු ලූණු ඉඟුරු සුදු ලූණු ඒ ඔක්කොම දානවා. සුවඳත් එනවා. එතකොට ඒව දාන ගමන් අතරේ මම රතු මිරිස් ටිකකුත් ඒකටම දානවා. මේ වේලිච්ච මිරිස්. සියල්ලම දැන් කරපිංචක් දැම්මා. ඔන්න ඔක්කොම දැම්මා. ඒ ඔක්කොම මෙහෙම බදින අතරේ දැන් මගේ ළඟ තිබ්බා තක්කාලි ටිකකුත්. ඒ ටිකක් දාමු. තක්කාලිත් දාන්න ඕනේ. තක්කාලි ටිකකුත් ගන්නවම දාමු. ඒක ලුණු ටික. මෙහෙම බෙදි දෙනවා. තව මේකට දාන්න ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් ඒව දාන අතරේ අපි ඊතර දාමු මිරිස්. පරිප්පු ප්‍රමාණයට හරියන මිරිස්. මේකෙත් මිරිස් තියෙනවා. ඒකින් අපි පොඩ්ඩක් දාමු. කුඩු මිරිස්. ඊට පස්සේ අපි ඒකට දානවා කුරුඳු පොඩ්ඩක් දානවා. කහක් දානවා මේක බෙදපු 3-5. හරි. මේක දානවා. ඊට පස්සේ අපි දානවා කහ පාටේ කහ. ඊට පස්සේ අපි ඒකට දානවා ලුණු. මේකත් හැදීගෙන එන්නේ. හැදීගෙන එක පැත්තක් විතර තැම්බීගෙන එන පාටක් තිබ්බ මම ඒක එම කරලා පොඩ්ඩක් හේට මෙට කළා. දානවා ලුණු. දාලා අපි ඒකත් හදා ගමු. මේකත් හැදෙනවා මේක තැම්බෙනවා පරිප්පු එක මේක ටෙම්ප වෙනවා. පරිප්පු එකත් තැම්බිලා. තා වේගේ. එතකොට මේකත් හරි. පොඩි ලූණු එතකොට මිරිස් 3-5 වර්ග තක්කාලි කරපිංචා කුරුදු එක්කෝ මේකේ තියෙනවා. ඉතින් දැන් මේකේ ලිප ඔෆ් කරනවා මම. මේක තාම පත්තු වෙනවා. ඒ අතරේ මම මේක පොඩ්ඩක් බෙද ගන්න මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එතකොට මගේ බ්ලෙන්ඩරේ ආරක්ෂාව ගැන හිතලා මම මේකට ඇල් වතුර ටිකක් දානවා. මොකද මේක තාම හරි උණුයි. දාලා අපි මේක හිමිසැරේ බ්ලෙන්ඩ් කරගන්න බලමු.
හරි. ඉතින් දැන් බලමු. දැන් මේ පරිප්පු එක. මේකට තෙල් දාලත් නැහැ, මොකුත් නැහැ. පරිප්පු ටික තැම්බෙනවා විතරයි. මම ඒකට තමයි මපේ මේ හදාගත්ත මේ මික්සර් එක දාන්නේ. ඔන්න ඔහම දානවා. මේකේ මිරිස් තියෙනවා, තුන පහ තියෙනවා, කහ තියෙනවා, හැම දෙයක් තෙල් තියෙනවා. ඔක්කොම જાති මේකේ තියෙනවා. කිසි දෙයක් අඩුවක් නැහැ. මේකේ ලොකුම දේ තමයි ඕගොල්ලන්ට කිසිම දෙයක කෑලි හැපෙන්නේ නැහැ. එතකොට හැම දෙයක්ම බඩට. ගැන කරපිංචාවක් හැපිලාවත් ඒක පිගානෙන් අයින් කරන්න උවමනාවක් නැහැ. රතු ලූණු ටිකත් ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා පොඩි පට්ටම් වෙලා තියෙන්නේ. එතකොට හිතන්න කොහොමද කියලා මේක අපිට කොහොමද වෙයිද කියලා හිතන්නකෝ. ඉතින් ගමු. හරි. අපිට ලුණු බලන්න විතරයි තියෙන්නේ. ලුණු චුට්ටකුත් දැම්මා. දැන් මේක චුට්ටක් අපි මේක හින්දෝ ගන්න ඕනේ. හිඳුනොත් තමයි රස. බලන්නකෝ. මේක හින්දෝ ගන්න ඕනේ ටිකක්. අපි ලුණුත් බලමු මේ අතරෙත්. ඒකින්ද වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. දැන් මේ හොද්ද කෑවම ඕගොල්ලන්ට ඇත්තටම හැමදේම ඕගොල්ලන්ගේ බඩේ. පොඩ්ඩක්වත් ඉතුරු කරලා යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පරිප්පු එක තියෙන මොනවාද කරපිංච නැට්ටක්වත් අයින් කරන්න ඕනේ නැහැ. කුරුදු ඔක්කොම මේකේ පොඩි වෙලා තියෙන්නේ. හරිම රසයි. මම රස බලුවා මට තේරුණා. ඕගොල්ලොත් ධනයකත් තියෙනවා. ධනවත් එක්කයි මිරිසුත් දැම්මනේ. ඒවත් ඔක්කොම පොඩි තමයි. මේ බාන්නේ මිරිස් කෑලි කෑලි පේන විදිය. නේ? දැන් අපි මේක බාගමු. ඔයගලන්ට ඕන නම් මේක තව හින්දව ගන්නත් පුළුවන්. මං අද බොරට වගේ හැදුවේ මේ. ඒකින්ද ලොකුවටම හින්දවන්න ඕනේ නැහැ මේක. මං දැන් මේක ලිප් ඔෆ් කරලා බා ගන්නවා. ලිප් ඔෆ් කරලා තව දෙයක් තියෙනවා. එහෙම කොත්තමල්ලි කොළ ටිකක් දාමු. එතකොට ඒක හරිම රහයි. හරිම සුවඳක් එනවා. පොඩ්ඩක් දාලා හදලා බලන්න වෙලාවක. හැමදාම කන පරිප්පුව නෙමෙයි. මේක වෙනස්ම පරිප්පුවක් අද කමු. පරිප්පු. ඉතින් මේක මෙහෙම බෙදමු. රහත් බලන්න ඕනේ. ඉතින් රහත් බලමු. ලුණුත් තියෙනවා ගානට. ධන ගතියක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් මිරිස් අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්. ඒ ඕගොල්ලන්ගේ කැමැත්ත. එතකොට කොත්තමල්ලි කොළ දැම්මහම ඒකෙන් දෙනවා අමුතුම රහක්. ඕගොල්ලන්ට ඕන නම් දාගන්න, එපා නම් අත්හැරලා දාන්න. හැම දෙයක්ම අඩුවක් නැහැ. හරිම රහයි ආ. ඕගොල්ලන්ට තව හිතනවා නම් තව මොන හරි මේකට ඇඩ් කරන්න ඕනේ කියලා ඒවත් කරලා මේ වගේ පිළිවෙලට හදා ගන්න. මොකද මේක විශේෂ තියෙන්නේ මේකේ පොල් කිරි නෑ කියන එක. පොල් කියන එක එච්චර ලොකු හොඳටම දෙයක් නෙමෙයි. දැන් අපේ කොලෙස්ටරෝල් තියෙනවනේ හැමෝටම. ඒකින්ද පොල් ගැනත් සැලකිලිමත් වෙන්න. ගොඩාක් වෙලාට දැන් මම හදනකොට පරිප්පුණත් මම බලන්නේ වතුරෙන්ම හදන්න. පොල් කිරි දාලා අපි එච්චර රසට හදන දේෙන් අන්තිමට අපි ලෙඩ වෙනවා නම් වැඩක් නෑ. ඒකින්ද ඔයගොල්ලොත් මේ වගේ හදලා කන්න.